මේ තියෙන්නේ රඹුකෑල නායෑමට ලක්කුණ ස්ථානයේ දවසකට පස්සේ දිස් වෙන ආකාරය. ඉතින් හමුදාවෙන් මුදා ගැනීමේ කටයුතු ඒත් එක්කම සිරුරු සොයීමේ කටයුතු අවසන් කරලා ගිහිල්ලා තිනවා. ඉතින් ගම්වාසීන් තවත් ඒ පිළිබඳව කටයුතු කරමින් ඉන්නවා. ඒත් එක්කම මේ ස්ථානයේ අවට අවධානයට ලක්කුණු පිරිස පල්ලි 3ක ඒත් එක්කම විලාන උඩගම පන්සලේ රැඳවලා තියෙනවා. ඉතින් විලාන උඩගම පන්සලේ රැඳිලා ඉන්න පිරිසට උන්ට ආහාර ද්‍රව්‍ය වල යම්කිසි හිඟයක් පවතිනවා, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඒත් එක්කම බෙහෙත්, අසමෝදගම්, පැනඩෝල් වගේ දේවල්. ඉතින් දැන් යන්න පුළුවන් මාර්ග විවෘත වෙමින් පවතිනවා, පිළිසරකර කරමින් පවතිනවා. ඒ නිසා අලවතුගොඩ ඉඳන් කිලෝමීටර් 6ක් දුරින් තමයි මේ දේ වෙලා තියෙන්නේ. ඉතින් ආරාධනා කරනවා හැමෝටම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා යම් කිසි දෙයක් දෙන්න පුළුවන් නම් ගිහිල්ලා පන්සලට බාර දෙන්න කියලා. මොකද මේ මිනිස්සුන්ට සහාය අවශ්‍ය වෙලාවක් මේ වෙලාව. ඉතින් ඔයාලට මම නැවතත් මතක් කරනවා යම් කිසි දෙයක් පුංචි දෙයක් හරි ගිහිල්ලා දෙන්න පුළුවන් නම් ගොඩක් අය යනවා මේ නායම් බලන්න. ඉතින් ඒ යන අතරතුර පන්සලට ගිහිල්ලා යම් කිසි දෙයක් බාර දෙන්න කියලා මම ඔයාලට කියනවා. මොකද 40ක විතර පිරිසක් සමහර වෙලාවට රැ වෙනකොට 200ක් වගේ වෙන්න පුළුවන්. ඒ පිරිසට ආහාර ද්‍රව්‍ය පහසුකම් සැපිය යුතුයි, සනීපාරක්ෂක පහසුකම් සැපිය යුතුයි.